ඊශ්‍රායලයේ සාමරිකාවේ දරුණු ප්‍රහාරවලට ඉලක්ක වූ සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉරානයේ මත බෙහෙදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඉරානයේ පවසන්නේ ඊශ්‍රායල සාමරිකානු ප්‍රහාරවලින් හානියටපත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන පෙරට වඩා ශක්තිමත් ලෙස නැවත ගොඩනගන බවයි. කෙසේ වෙතත් ඉරානයේ මෙන්ම උන්ගේ ප්‍රබලතම ප්‍රතිවිරුද්ධ මතධාරියා වන ඇමරිකාව අතර සබඳතා ගොඩනැගීමේ උත්සාහයක ඇතැම් මැද පෙරදිග රටවල් නිරත වී සිටිනවා. ඒ අනුව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා පෙනී සිටින මැදිහත්කරුවෙකු වන ඕමානයේ ඉල්ලා සිටියේ ඉරානයේ සහ ඇමරිකාව අතර නැහිට ඇති රාජ්‍යතාන්ත්‍රික භාවය නැවත පණගන්වන ලෙසයි. මේ අතර ඉරානයේ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණා. එහෙත් ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සඳහා එල්ල වූ බලපෑම් මොනවාද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. එවන් පසුබිමක් තුළ ඉරානය ජනාධිපති මසූඩ් පෙෂෙෂ්කියන් ඊයේ ප්‍රකාශ කළේ ටෙහෙරානයේ විනාශ වූ න්‍යෂ්ටික මෙහෙයුම් මධ්‍යස්ථාන පෙරට වඩා ශක්තිමත්ව ගොඩනගන බවයි. ටෙහෙරානයේ පිහිටි ඉරාන පරමාණුක බල ශක්ති සංවිධානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා. ඔහු එහිදී පැවසුවේ ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ ප්‍රහාර වලින් විනාශ වූයේ හුදෙක් ගොඩනැගිලි පමණක් බවයි. එලෙස ගොඩනැගිලි විනාශ කිරීමෙන් ඉරානයේ කිසිසේත් පසුබට නොවන බවද ඉරාන නායකයා පැවසුවා. එමෙන්ම ඔහු කියා සිටියේ ඉරාන විද්‍යාඥයන්ට තවමත් අවශ්‍ය න්‍යෂ්ටික දැනුම පවතින බවයි. ඒත් ඔවුන් සිදු කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ඉගියක් හෝ ඉරාන නායකයා පළ කර නොමැති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ ප්‍රහාරවලට පෙර එනම් ඉකුත් පෙබරවාරි මාසයේදී ඉරාන ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු පැවසුවේ ඉරානයේ සිය සතුරු පාර්ශවයන්ගේ ප්‍රහාරයට ලක් වූහොත් ටෙහෙරානය එහි න්‍යෂ්ටික මධ්‍යස්ථාන නැවත ගොඩනගන බවයි. ඉකුත් ජුනි මාසයේදී ඊශ්‍රායලයේ ඉරානයට එරෙහිව පෙර නොවූවිරු බෝම්බ හෙළීමේ මෙහෙයුමක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය අතර දින 12ක යුද්ධයක් ආරම්භ වුණා. එහිදී ඊශ්‍රායලයේ ඉරානයේ න්‍යෂ්ටික සහ මුදා පහසුකම් මෙන්ම නේවාසික ප්‍රදේශද ඉලක්ක කරගත් අතර ඉරානයේ ඉහළ පෙළේ විද්‍යාඥයින් පිරිසක්ද කතනය කළා. ඉරානයේ සඳහා ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලයේ නගර ඉලක්ක කරගත් බැලිස්ටික් මිසයිල් ප්‍රහාර මාලාවක් සමගයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයට සහාය පළ කරමින් ඇමරිකාවද ඉරානයට ප්‍රහාර එල්ල කළ අතර අනතුරුව සාකච්ඡා මාර්ගයක් හමුවේ ගැටුම් නිමා වුණා. අනතුරුව ඉකුත් ජූලි මාසයේදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අර්ගාචි පැවසුවේ ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ ප්‍රහාර හමුවේ සිය රටට සිදු වූ හානිය බරපතල හා දරුණු බවයි. කෙසේ වෙතත් ඕමානය මේ වන විට ඉරාන හා ඇමරිකානු සබඳතා නැවත ගොඩනැගීම සඳහා මැදිහත්ව සිටිනවා. ඒ අනුව ඕමාන විදේශ අමාත්‍ය බද්‍රිල් අල්බුසයිඩ් බහරේනයේ පැවති සමුළුවකදී පවසා තිබුණේ ඉරානය සහ ඇමරිකාව සාකච්ඡා වෙත නැවත ගෙන යාමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවයි. ටෙහෙරානයට රාජ්‍යතාන්ත්‍රික කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ පණිවිඩ ලැබී ඇති බව ඉරාන් රජයේ ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානිද ඉරිදා පැවසුවා. එහෙත් ඔවුන්ගේ තීරණය කුමක්ද යන්න ඇය ප්‍රකාශ කර නැහැ. මෙම වසරේදී ඔමානයේ මැදිහත්ව එක්සත් ජනපද ඉරාන සාකච්ඡාවට 5ක් පැවැත්වුණා. 6 වන වටේට දින 3කට පෙර ඊශ්‍රායලය ඉරානීය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහිව සිය ප්‍රහාර දියත් කළා.